පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මම පාර්සල් කියන්නේ මේ ඇවිත් තියෙන මම ඉස්සල්ලාම දාපු එක. තව මම පාර්සලයක් දැම්මා. මං හිතන්නේ ඒක නෙමෙයි ඇවිත් තියෙන්නේ ඉස්සල්ලාම දාපු එක. බලමු එහෙනම් මේකේ මොනවද තියෙන්නේ කියලා. මටත් මතක නෑ මොනවද දැම්මේ කියලා. මං හිතන්නේ මම බෑග් කවර්ස් වගේ දැම්මා. ඒකෙවි තමයි. ඔව් ලස්සනයි. සලාම මේක ඇවිල්ලා සන්ග්ලාස් දෙකක්. ඒක මෝර ලස්සනක්. ලස්සනයි යම එක. හොඳ ලස්සනයි. ඊළඟට තියෙනවා මේකේ ගාන උනේ ලොකු ගානක් උනේ නෑ. මේක උනේ මට 700 ගානක්. ඒ ගානට මේක worth. ඊට පස්සේ තියෙනවා black covers. මේක තුනම උනේ 1500 ගානක්. wow මෝර ලස්සනයි. මෝරම ලස්සන මේක එක අනිත් එක. ඊට පස්සේ තියෙනවා තව කව එකක්. මේක දැම්මේ අපේ අයියට. මොකද නැත්තම් කච ඒක ලස්සනයි. ඒක මෝර ලස්සනක්. ඒකේ quality එක super. මට මේක උනේ 400 ගානක්. මට මේක 400 ගානක් මතක විදිහට උනේ. තව කව එකක් තියෙනවා. මේකත් ලස්සනයි. ඒකත් මාර ලස්සනයි. හැබැයි මේ මම හිතපු විදිහට මේක නෑ. හැබැයි ඒක ලස්සනයි. ඒකත් ලස්සනයි. කොහොමද ටිකක් අවුල නෑ. මට මේක නම් 800 ගානක් වුණා. 800 ගානට ඒක වැඩි කියලා හිතනවා මට. ඊට පස්සේ තියෙනවා කැමරා ලෙන්ස්. මේක ඇවිල්ලා 13 එකේ. මේක අපි නංගිට මම ඕඩර් කරේ. මේකේ තිබෙනම් මේ 3ක් හරි 6ක් හරි යනවා කියලා. ඒ වුණාට ඒක දෙකයි ඇවිත් තියෙන්නේ. හැබැයි ලස්සනයි. මේක නංගිට ඕඩර් කරපු එක. අපේ අනිත් එක තියෙනවා මේක ඇවිල්ලා මේක මගේ එකට ඕඩර් කරපු. ඒක නම් ගොඩක් තියෙනවා. ඒක මාර ලස්සනක්. ඒකේ මේ ටික මං එළියට ඒකේ තියෙනවා 3යි 6යි 9යි. ඒකේ 9ක් තියෙනවා. ඊට පස්සේ අන්තිමට තියෙනවා කැමරා ප්‍රොටෙක්ෂන් එකක්. මේක මම පින්ක් කලර් එකෙන් දැම්මේ. මේවා ඔක්කොම පින්ක් දාලා තියෙන්නේ. ඒකට මැච් වෙන තමයි මම මේක දැම්මේ. ඒකෙත් 4ක් ඇවිත් තියෙනවා. එකක් හරිම ලස්සනයි. ඒකත් ලස්සනයි. ඒකේ වටේට මේ ගල් වගේ අල්ලලා තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. මේ පාර්සලේ මෙච්චරයි තිබ්බේ. මගේ ඊළඟ පාර්සල් එකේන කොහොමද තව දවස් 3-4ක් වගේ යයි. පාර්සලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන නම් මට මේ වීඩියෝ එකෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. නම් මම next වීඩියෝ එකකින් හම්බෙන්නම්.